මිත්‍රවරුනි මේ අද විශේෂ චාන්ස් එකක් හම්බුණා මේ කැල්ගරි වල ඉන්නකොට. මොකක්ද මේ G7 සමුළුව තියෙනවානේ. ඒ කියන්නේ ලෝකේ බලවත්ම රාජ්‍ය 7 බලවතුන් කැල්ගරි වලට එනවා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයා අපේ ඇමරිකාවේ ජනාධිපතිතුමා එතුමත් වෙනවා. ඉතින් එතුමා ඉන්නේ එයාර් ෆෝස් 1 එකේ. ඉතින් හරි ආසාවක් තිබුණා එයාර් ෆෝස් 1 ඒ ප්ලේන් එක බලන්න. ඉතින් මම දැන් මේ එයාපෝට් එක ගාවට අවිල්ලා ඉන්නේ. තව නොබෝ වෙලාවකින් ඒ එයාර් ෆෝස් 1 ගුවන් යානය එනවා. අපි බලමු ඒකත් ට්‍රැවල් විත් ලැබිච්ච ලොකු අවස්ථාවක්. මේ තියෙන කැල්ගරි එයාපෝට් එක. ඉතින් හැමතැනින්ම පාරවල් වහලා බ්ලොක් කරලා තියෙනවා. නමුත් මගේ ලොකු පුතා හොයලා දුන්න තැනක් මේ ගෝල්ෆ් කෝස් එකට ඇවිල්ලා මෙතන ඉඳලා ඒ එයාර් ෆෝස් 1 ගුවන් යානය නරඹන්න පුළුවන්. ඇත්තටම ටීවී එකේ දැකලා තියෙනවා. නමුත් අද මගේ ඇස් දෙකින්ම ඒ එයාර් ෆෝස් 1 යානය දකින්න යනවා. මිතුරුනි ඔබට පේනවා දැන් ජනාධිපතිවරයා රැගත් ඒ හෙලිකොප්ටර් යාන ගුවන්තොටුපොළේ සිට ඔවුන් නවාතන් ගන්නා උල්කන් පරිසරය යන ආකාරයේ
හොඳයි මිත්‍රවරුනි එමනම් ට්‍රැවල් විත් ත්‍රිපුල ඔන්න උදා වෙච්ච අවස්ථාවක් උදා කරගෙන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගමන් කරන ගුවන් යානයක් දැක්කා. ඉතින් ඔහු කැනඩාස්කේ G7 සමුළුව සඳහා ඒ හෝටල් එකට යනවත් දැක්කා. ඉතින් ඒක ලොකු අවස්ථාවක්. මම ඉතින් ප්‍රාර්ථනා කරන ඕගොල්ලන්ට මේ වගේ අවස්ථාවක් උදා වේවා කියලා. එහෙනම් මම සමුගන්නවා කැනඩාවේ කැල්ගරි ගුවන්තොටුපළ ආශ්‍රයයෙන්.